දැන් මේ පාස්කු ප්‍රශ්නය මත ජනාධිපතිවරණ දෙකක් තීරණය වුණා 2019 2024. තාම මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. කාඩිනල් වහන්සේ ප්‍රකාශ කළා අප්‍රේල් 21ට පෙර අපට විසඳුමක් ඕන කියලා. අර ජනාධිපතිතුමා කිව්වා මහා මොළ කාර්යෝ 21 වෙනිදාට ගේනවා. ගෙනාවද? නැහැ. මාස ගාණක් පරණ වාර්තාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කාලේ හදපු වාර්තාවක් අද රහස් පොලිසියට බාර දෙන්න. කො තමයි වෙච්ච දේ. දැන් ඔය ජනාධිපති කොමිසමට මමත් ගියා සාක්ෂි දෙන්න. ඒ ජනාධිපති කොමිසමට සාක්ෂි දෙන්න ගියාම අපේ සාක්ෂි මෙහෙව්වේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව. සාක්ෂි ලියාගත්තේ පොලිසිය. ඉතින් ආයේ ඒක පොලිසියේ ශානි අබේසේකරට දීලා වැඩක් තියෙනවා. හා ඒක අවුරුදු ගානක වල 2019 ඔක උනේ. ඒතකොට මේ තාක් කාලයක් මේ තොරතුරු පොලිසිය දරන් හිටියේ නැද්ද? නීතිපති දෙපාර්තමේන්තුව දරන් හිටියේ නැද්ද? මේ මොකද්ද කරන්නේ? තමන්ට ජනතාව ඉදිරියේ දීපු ඒ පොරොන්දුව ඉටු කරගන්න බැරුව මේ ජනාධිපතිවරයා ජනතාවගේ ඇසට වැඩි ගන්න තව නාට්‍යයක් කරගෙන යනවා. ඔච්චරයි වෙලා තියෙන්නේ. මිත්‍රවරුනි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි පාස්කු ප්‍රශ්නෙට යුක්තිය ඉෂ්ට කරන්න කියලා ආපු ගෝඨාභය මහත්තයාට එහෙම කරන්න බැරි වුනේ? ඇයි පාස්කු ප්‍රශ්නෙට යුක්තිය ඉෂ්ට කරන්නේ කියලා ආපු අනුර දිසානායක මහත්තයාට ඒක අද බැරි වෙලා තියෙන්නේ? හේතුව මේ අය පිරිසිදු නෑ. මේ අය පිරිසිදු නෑ. මේ පාස්කු අපරාධේ පිටිපස්සේ හිටපු බලවේග පිළිබඳ ඉතාම විධිමත් විග්‍රහයක් ඇමරිකා එක්සත් ජනපදයේ FBI ආයතනයේ මේ ළඟදී නෞෆර් ඇතුළු 3 දෙනෙකුට නඩුවක් පැවරුවා. ඒ නඩුවේ සවිස්තරාත්මකව තියෙන මේ ආරක්ෂක ලේකම් දැන් ඉන්න රවි සෙනවිරත්න මහත්තයා හිටපු DIG මහත්තයා ඔය ජනාධිපති කොමිසමට ගිහින් කිව්වා කිසිම සාක්ෂියක් නැහැ කියලා සහරාන්ල සහ IS කියන ත්‍රස්තවාදී සංවිධානයක අතර කිසිම දෙයක් නැහැ කියලා. ඒක මාධ්‍යවල පළවුණ. හැබැයි මේ FBI වාර්තාවේ තියෙනවා සහරාන්ලගේ දුරකථන, සහරාන්ලගේ ලැප්ටොප්, සහරාන්ලගේ ඉලෙක්ට්‍රොනික පණිවිඩ ක්‍රම මේ සියල්ල විද්‍යානුකූලව තාක්ෂණිකව විග්‍රහ කරලා බලලා 2014 ඉඳන් IS එකත් එක්ක තිබිච්ච සම්බන්ධය තියෙනවා. මේ පහර දීමට ඉලක්ක තෝරගන්න තියෙනවා. නිදහස් දිනයට පහර දෙන්න ගිහිල්ලා තියෙනවා ගෝල් ෆේස් එකේ. දලදා මාලිගාවේ දලදා පෙරහැරට පහර දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. IS එකේ ක්‍රියාමාර්ගය මේ රටවල තානාපති කාර්යාල වලට බලපාන විදියට ගහන්නේ. චීනට බලපාන විදියට ශැන්ග්‍රීලායකට ගහන්නේ. ඉන්දියාවට බලපාන විදියට ටාජ් එකට ගහන්නේ. ඒ ඔක්කොම උපදෙස් දීලා තියෙනවා. එහෙම කට්ටියක් තමයි අද මේ විමර්ශන කරන්නේ. තරක් නෙවෙයි ලොකුම දේ තමයි ප්‍රධාන මූල්‍ය සැකසුම් කරු එක නම් අපේ ආණ්ඩුවේ හොයාගත්ත කවුද? ඉබ්‍රාහිම් සහෝදරයෝ. ඉබ්‍රාහිම් මහත්තයා කවුද? ඉබ්‍රාහිම් මහත්තයා ගැන ජනතා විමුක්තිපුරේ අරුණ දිසානායක අපිට වැඩි හොඳට දන්නවා. 2020 ඒගොල්ලන්ගේ මහමැතිවරණේ 2015 මහමැතිවරණේ ජාතික ලයිස්තුවේ හිටපු මහත්තයෙක්. මම ගියා ඔය යුක්තිය මෙහෙවම කරගෙන යන කාලේ දේශබන්දු තොග පිටින් ළමයි අත්අඩංගුවට ගන්නකොට ඔය වැඩිකඩ බන්ධනාගාරයට කියන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයට පුරෝල සෙමල මුස්ලිම් තරුණයෝ 3 දෙනෙක් දුවගෙන ඇවිල්ලා මට කිව්වා සර් අපි සහරාන්ගේ පන්තියකට ගියා කියලා 2019 අපි අත්අඩංගුවට අරගෙන අවුරුදු 5ක් සර් අපි තියන් ඉන්නවා. අපිට නඩුත් නැහැ, චෝදනත් නැහැ, මොකුත් නැහැ. අපිව මෙතන හිර කරගෙන ඉන්නවා. අපිට දැන් මේක අස්සෙත් පන්ති අහන්න සිද්ධ වෙලා කට්ටිය. සර් හැබැයි ඉබ්‍රාහිම් ගෙදර ගියා නේද? හරිද? අනුර දිසානායක උත්තර දී යුත්තේ අන්න ඒවට. ඒකයි ඒගොල්ලන්ට මේ පරීක්ෂණය කරන්න බැරි. ඇයි? ගේ අස්සේ ඉන්නවා මේකට අරමුදල් සපයපු ප්‍රධාන චරිතය. හරිනම් මේ රටේ මොකද වෙන්න ඕනේ? හරිනම් ඉබ්‍රාහිම්ගේ දේපොළ ජනසතු ගල්ලා නේද? ඔය පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවන්න ඕනේ. ඒ කෝටි ප්‍රකෝටි ධනය නේද? ඒකේ විස්තරාත්මකව තියෙනවා රුපියල් 8 ලක්ෂයක් දුන්නා මෙතෙන්ට, 5 ලක්ෂයක් දුන්නා මෙතෙන්ට. ආඩම්බරෙන් කියලා කියනවා හිමාලයේ පුපුරවන්න තරම් අපි ගාව බඩු දැන් තියෙනවා කියලා. සාරාට්ගේ ගෝලයේ කියනවා හිමාලයේ පුපුරවන්න තරම් තියෙනවා අපි ගාව බඩු තියෙනවා. FBI වාර්තාවේ මේක හොඳට තියෙනවා. ඒක නිසා මේ අයටත් ඒක විසඳන්න බැරි වුණා. ගෝඨාභයටත් ඒක විසඳන්න බැරි වුණේ මොකද? ඒවට ඈඳිච්ච මිනිස්සු ගෝඨාභයලගේ ගෝලියෝ අතර හිටියා. කෙලින්ම කිව්වොත් ඔය තවුයිඩ් ජමාත් ව්‍යාපාරයේ නඩත්තු වලේ ගෝඨාභය රාජපක්ෂ 2012 ඉන්නේ.
ඒක තමයි ඇත්ත කතාව. එයාගේ බුද්ධිංශවල හිටපු අය එක් කරගත්ත තවත් එක ගොම්කමක ප්‍රතිඵලයක් තමයි ඕක. ඊළඟට දැන් මේක ගැන අනාගතේ මොකුත් වෙන්නේ නැහැ මිත්‍රෝනි මතක තියාගන්න. මේ පාස්කු ප්‍රහාරයේ සිද්ධිය අර ආහාරවල බදු අඩු කරනවා කියලා ජනාධිපතිතුමා පොරොන්දු වුණා නේද? ඒක සතයක්වත් අයින් කළේ නැහනේ. තෙල් වල බදු අයින් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වා නේද? එක සතයකින්වත් තෙල් බදු අයින් කළේ නැහනේ. ලයිට් බිල අඩු කරනවා කිව්වා 3න් 1කින් අඩු කළාද? නැහැ. උපාධිධාරීන්ට රැකියාව දෙනවා කිව්වා පළවෙනි අයවැයෙන් දුන්නද? නැහැ. අන්නේ වගේ ඉතිහාසයට එකතු වෙන තවත් එක පට්ටපල් බොරුවක් තමයි අනුර දිසානායකගේ පාස්කු මහමොල කරුව වෙන්නේ. මම අද කිව්වයි කියලා හිතන්න. හොයන්න බෑ. ඇයි? ගෙදර ඉන්නේ කට්ටිය. ඉතින් කොහොමද හොයන්නේ? ඔකදා ගෝඨාභයටත් උනේ. ඒ නිසා මේ පාස්කු ප්‍රශ්නේ විසඳන්න නම් ස්වාධීන දක්ෂ පක්ෂ නිලධාරීන් මේ රටේ ඉන්නවා. ඒ ස්වාධීන විමර්ශනය කරලා බය නැතුව ඒ අදාළ පිරිස වලට දඬුවම් දෙන්න ක්‍රියාමාර්ග ගත යුතුයි මිත්‍රෝ.